හරි. ඊළඟට අපි කතා කරනවා connectedness කියන එක ගැන. connectedness කියන්නේ ඇවිල්ලා graph එකක තියෙන vertices edges වලින් connect වෙලා තියෙන ස්වභාවය සම්බන්ධ දෙයක්. අපි ඒක කතා කරන කලින් මොකද්ද walk එකක්, trial එකක් සහ path එකක් කියන්නේ කියලා බලමු. අපි walk එකක් කියලා කියන්නේ ඇවිල්ලා graph එක මත යන්න පුළුවන් මාර්ගයක්. යන්න පුළුවන් ඕනෑම ක්‍රමයක් තමයි අපි walk එකක් කියලා කියන්නේ. ඊතර බැලුවොත් එහෙනම් අපිට යන්න පුළුවන් මෙහෙම යන්න පුළුවන් මෙහෙම ගිහිලා මෙහෙම ගිහිලා මෙහෙම ගිහිලා මෙහෙම ගිහිලා කැමති ආකාරයට ඕක යන්න පුළුවන් කැමති ක්‍රමයක් අපි walk එකක් කියලා කියනවා. ඊතර මේ walk එක ඇතුලේදී අපිට vertices එනි ප්‍රමාණයක් සහ edges එනි ප්‍රමාණයක් නැවත නැවත යෙදෙන්න පුළුවන්. හැබැයි අපි trial එකක් ගත්තාම edges කියන ඒවා ආයෙ නැවත නැවත යෙදෙන්න බෑ. එතකොට නැවත නැවත යෙදෙන්නේ නැති edges යෙදෙන්නේ නැති පාරකට අපි කියනවා trial එකක් කියලා. ඊට පස්සේ අපි trial එකක් ගත්තොත් එහෙම ඒකේ ආරම්භක නෝඩ් එකයි අවසාන ආරම්භක මේ vertex එකයි terminal vertex එකයි සමාන නම් ඒ කියන්නේ ආරම්භකයි අවසානිකයි සමාන නම් එක නම් අපි ඒකට කියනවා circuit එකක් කියලා. ඒතර අපිට තේරෙනවා circuit එක කියන්නේ closed වෙච්ච trial එකක් කියලා. එතකොට අපිට path එකක් කියන්නේ අපි vertex repeat වෙන්නේ නැති trial එකක්. ඒ කියන්නේ ඒක vertex repeat වෙන්න බෑ, edges repeat වෙන්න බෑ. ඒක path එකක් නා. හරි. එතකොට අපි බැලුවොත් එහෙම cycle එකක් කියලා අපි කියනවා මොකක් හරි path එකකට ඒකේ ආරම්භක නෝඩ් එකයි අවසාන නෝඩ් එකයි සමාන නම් එහෙම නැත්නම් ඒක closed නම්. හරි. අපි දේවල් කීපයක් ගැන බැලුවා. walk එකක් කියන්නේ මොකද්ද? අපි බැලුවා walk එකක් කියන්නේ මොකද්ද? walk එකක් කිව්වේ මේක මත යන්න පුළුවන් ඕනෑම පාරක්. edges vertex එකත් repeat වුණාට කිසිම ප්‍රශ්නයක් නැහැ. trial එකක් කිව්වේ මොකද්ද? edges repeat වෙන්න බෑ. එතකොට ඊට පස්සේ අපි closed trial එකකට කිව්වා circuit එකක් කියලා. ඊට පස්සේ අපි path කියලා එකක් ගැන කතා කරා. path එකක් කිව්වේ edges repeat වෙන්නත් බෑ, vertices repeat වෙන්නත් බෑ. ඊළඟට අපි කතා කරා cycles කියලා එකක් ගැන. cycles කියන්නේ closed path එකක්. හරි. එතකොට මේ graph එකක එක cycle එකක් හරි තියෙනවා නම් අපි කියන එකට cyclic graph එකක් කියලා. එක cycle එකක් හරි ඉවත් නැත්තම් අපි කියන එකට x-cyclic graph එකක් කියලා. හරිද? අපිට ඊට පස්සේ තව දුරටත් අපිට මෙහෙම එකක් කියන n-cyclic graph එකක් කියලා කියන්නේ ඇවිල්ලා vertices n ප්‍රමාණයක් තියෙන ඒ vertices n ප්‍රමාණයම cycle එකට ඇතුළත් වෙන තනි cycle එකක් තියෙන graph එකක්. අතන මේ වගේ එකක් මේක ඇවිල්ලා 3 cycle graph එකක්. එතන මේක cyclic වුණාට මේකේ cycle එකක් තිබ්බට මේක n cycle graph එකක් බවට පත් වෙන්නේ නැහැ. මොකද මේක cycle එකට අදාළ නැති එළිය තියෙන කැලලක් හින්දා. එතන මෙතන තියෙනවා 3 cycle graph එක, 4 cycle graph එක සහ 5 cycle graph එකක්. එතකොට ඒක notate අපි සාමාන්‍ය පාවිච්චි කරන notation එක තමයි cn කියන ඉලක්කම. හරි. ඊට පස්සේ අපි කතා කරනවා connectedness කියන්නේ මොකද්ද කියලා. අපි graph දෙකක් connected කියලා කියනවා. අපිට ඒකේ ඕනම vertices pair එකක් අතර යන්න path එකක් තියෙනවා. මෙතන ඉඳලා මෙතෙන්ට යන path එකක් තියෙනවා. ඒ කියන්නේ edges වත් vertex වත් repeat වෙන්නේ නැති මාර්ගයක්. මෙහෙම ගියා. එතකොට මේක ගත්තොත් එහෙම ඕනම එකක ඉඳලා තව එකකට යන මාර්ගයක් තියෙනවා. මේක path එකක්. මෙතන ඉඳලා මෙතෙන්ට යන. ඒතර ඕනම හැම එකක්ම එකිනෙකට සම්බන්ධ වෙලා වගේ තියෙන එක තමයි connectedness කියකේ තේරුම. එතකොට මේක බලුවොත් එහෙම මේ vertex එකට මෙතන ඉඳලා යන මේ දෙක අතර path එකක් නැහැ. එහෙනම් ඒ දෙක connected නැහැ. හරි. එතකොට අපිට තව කතන්දරයක් කියනවා. මෙහෙම disconnected වෙච්ච graph එකකට අපිට disjoint subset දෙකකට බෙදන්න පුළුවන් මේ graph එක. මේ v1 කියන එකයි v2 කියන එකයි අතර එක edge එකක්වත් නැති වෙනවා. අපි මේක බැලුවොත් එහෙම මේක බෙදන්න පුළුවන් මෙහෙම subset දෙකකට. එතකොට මේ කිව්ව අපි කතා කරපු subset දෙක අතර එක edge එකක්වත් ගමන් කිරීම සිද්ධ කරන්නේ නැහැ. ඒක ප්‍රූව් කරන්න මෙන්න මෙහෙමයි. අපි මුලින්ම සලකනවා w1 කියලා vertex එක. එතකොට vertex එක සලකපුවාම මම මේක බෙදනවා කොටස් දෙකකට. එකක්
මේ පළවෙනි සෙට් එක ගන්නවා W1 එකේ ඉඳලා පාත් එකක් තියෙනවා. මම W1 කියන එකත් ඒකටම දාන්න. ඊට පස්සේ මම තව එකක් ගන්නවා W1 එකේ ඉඳලා පාත් නැති සෙට් එකක්. හරි. ඒතර දැන් අපි දන්නවා මේ සෙට් එක මගින් මේ දෙකේ එකතුවෙන් මුළු සෙට් එකම මුළු graph එකම නිරූපණය වෙනවා. මුළු graph එකේ තියෙන vertices ඔක්කොම නිරූපණය වෙනවා. ඒ වගේම මේ දෙක අතර කිසිම union එකක් තියෙන්න බෑ. හරි. එතකොට දැන් අපිට තේරෙනවා මේක subsets දෙකකට වෙන් වුණා. මේ දෙක අතර හැබැයි edges තියෙන්න බෑ. මොකද මේ දෙක අතර edges එකක් හරි තිබ්බොත් මේ දෙක මේ W1 ඉඳලා path එකක් අනිවාර්යයෙන්ම මෙයාට තියෙනවා. ඒතර මේ විදිහට ලියලා දක්වලා තමයි අපි ඒක ඔප්පු කිරීම සිද්ධ කරන්නේ. හරි. ඊළඟට අපිට මෙන්න මේ වගේ තියරියක් කියනවා. අපි දැන් මේ graph එක ගන්නවා. මේක ඇවිල්ලා simple graph එකක් වුණත් ප්‍රශ්නයක් නැහැ. multi graph එකක් වුණත් ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ එයාට අදාළව adjacent matrix එක මෙන්න මේ විදිහට ලියා ගන්නවා. ඊට පස්සේ මම එයාගේ යම් කිසි බලයක් ගන්නවා. මෙතන දෙරන් තියෙන දෙවෙනි බලය. එතකොට දෙවෙනි බලය ගත්තාම මට මේ වගේ matrix එකක් තමයි එන්නේ. එතකොට මේ matrix එකේ මේ එක එක තැන් වල එක එක අංක තියෙනවා. මේ අංක වල තේරුම් බලමු අපි. මේකේ තේරුම ඇවිල්ලා පාත් එකේ දිග. හරිද? පාත් එකේ දිග මේ අපිට walks තියෙනවා. walks වල දිග ගැන කියන්නේ මට පුළුවන්ලු එකිනෙකට වෙනස් walks මේ හොයාගන්න ඒ walk එකේ දිග දෙකක් වෙන විදිහට. walk එකේ දිග දෙකක් වෙන විදිහට. walk එකේ දිග දෙකක් වෙන විදිහට මට walks දෙකක් හොයාගන්න පුළුවන්ලු එක සහ එක කියන එක්කෙනා අතර. එකේ ඉඳලා එකට යන්න දිග දෙකක් වෙන විදිහට walks දෙකක් හොයාගන්න පුළුවන්. මොනවාද? මෙහෙම එකයි, මෙහෙම එකයි. එකේ ඉඳලා දෙකට යන්න walks එකයිලු හොයාගන්න පුළුවන්. එකේ ඉඳලා දෙකට යන්න අපි දන්නවා දිග දෙකක් වෙන විදිහට මේ පැත්තට යන්න බෑ. එකයිනේ යන්නේ. දිග දෙකක් වෙන විදිහට යන්න බෑ. දිග දෙකක් වෙන විදිහට යනවා නම් මේ පැත්තට ගිහිල්ලා ආයේ මේ පැත්ත මෙහෙම තමයි යන්න ඕනේ. මේ අතර තමයි යන්න වෙන්නේ. දිග දෙකක් වෙන විදිහට යනවා නම්. එතකොට ඒ වගේ මේකෙන් එන්නේ ඒ අදාළ edges වලට යන්න තියෙන walks ගන්න. එතකොට මෙතන තමයි length එක දාන්නේ. එතකොට මෙතන තියෙන්නේ length එක 3ක් වෙන walks හරහා යන්න මාර්ග අපිට කීයක් walks හම්බ වෙනවද? එතකොට අපි බැලුවොත් එහෙනම් මම තව උදාහරණයක් කියන්නම්. මෙතන 3 හම්බ වෙන එක බලමු. අපි බැලුවොත් එහෙනම් මෙතන එකේ ඉඳලා දෙකට යන්න. එකේ ඉඳලා දෙකට යන්න ක්‍රම කීයක් තියෙනවද? walks කීයක් තියෙනවද? දිග 3ක් වෙන්න ඕන. දිග 3ක් වෙන ක්‍රම කීයක් තියෙනවද? මෙහෙම යන්න පුළුවන්. 1යි 2යි 3යි. ඒ කියන්නේ මෙහෙම ගියා ආයේ පැත්තටම ආයාව. එක ක්‍රමයක් ඒක. අනිත් ක්‍රමය තමයි 1යි 2යි 3යි. දැන් ක්‍රම දෙකක් හරි. ඊළඟට පුළුවන් අපිට එකයි 2යි 3යි. මෙහෙම ගියා මෙහෙම. එතන ඒ වගේ ක්‍රම 3ක් පුළුවන් අපිට පාවිච්චි කරන්න V1 වල ඉඳලා V2 ට යන්න length එක 3ක් වෙන විදිහට. walks 3ක් පාවිච්චි තියෙනවා ඒ විදිහට. හරි. එතකොට අපිට පුළුවන් අපිට දැන් යම්කිසි graph එකක් connected ද නැද්ද කියලා බලා ගන්න ඕන. ඒකටත් මෙන්න මේ ක්‍රමයම පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අපි දන්නවා යම්කිසි graph එකක් මට කියන්න තුනා. අපි යම්කිසි පාත් එකක් ගත්තොත් ඒකට තියෙන්න පුළුවන් වැඩිතම දිග වෙන්නේ ඒකේ තියෙන vertexes ගන්නට. දැන් මෙතන තියෙන 1යි 2යි 3යි 4යි 5යි 6ක්. හැබැයි 6ක් තිබ්බට මේකේ edges තියෙන 1යි 2යි 3යි 4යි 5යි. එතකොට මේකේ මේ කෙලවර ඉඳලා මේ කෙලවරේම තිබ්බ එකට යන walk එකේ හරි පාත් එකේ හරි distance එක වෙන්නේ 6යි. 6 නේ 5යි. එතකොට ඒක තිබ්බ vertexes ගන්නට එකක් අඩුයි. එතකොට මෙතන vertexes n ප්‍රමාණයක් තියෙනවා නම්
අපිට දන්නවා ඒකේ එජස් තියෙන මේ ඒකේ අපිට මේ පාත් එකට හම්බෙන මැක්සිමම් දිග තියෙන පාත් එක වෝක් කියන්නේ මැක්සිමම් දිග තියෙන පාත් එක ඇවිල්ලා ඉන්ද්‍රිය එකක ඩිස්ටන්ස් එකක් තියෙන්න ඕන කියලා අපිට කියන්න පුළුවන්. ඒතර ඒ හින්දා මම කරන්නේ හැම පාත් එකක්ම අහුවෙන හැම පාත් එකක්ම ඉන්ද්‍රිය එක වෙද්දී අහුවෙලා ඉවරයි. ඒතර තියෙන්න පුළුවන් දිග තියෙන මැක්සිමම් දිග තියෙන පාත් හම්බෙන්නේ ඉන්ද්‍රිය එකේදී. ඒ හින්දා මම ඒ අරගන්නවා ඒවල වර්ගය ගන්නවා ඒ වගේ ඒවල ඉන්ද්‍රිය එක දක්වා එකතු කරන් යනවා. ඒතර එහෙම ගත්තම් තියෙන්න පුළුවන් හැම පාත් එකක්ම අපිට ඇවිල්ලා තියෙනවා. ඒතර තියෙන්න පුළුවන් හැම පාත් එකක්ම ආපුවාම මොකක් හරි ඒ වලින් එකක් හරි බිඳුව වුණොත් එක කෑල්ලක් හරි බිඳුව වුණොත් මේක කෑල්ලක් හරි බිඳුව එක එලිමන්ට් එකක් හරි බිඳුව වුණොත් ඒ කියන්නේ මේක ඇවිල්ලා ඩිස්කනෙක්ටඩ් ග්‍රාෆ් එකක් එකක්වත් බිඳුව වුණේ නැත්නම් මේක ඇවිල්ලා කනෙක්ටඩ් ග්‍රාෆ් එකක්. හරි. එතකොට අපි ගත්තොත් එහෙම යම්කිසි ග්‍රාෆ් එකක ඒකේ තියෙනවා නම් ඩිස්කනෙක්ටඩ් ග්‍රාෆ් එක කනෙක්ටඩ් වෙච්ච කම්පොනන්ට්ස් තියෙනවා. දැන් මේකේ කනෙක්ටඩ් වෙච්ච කම්පොනන්ට්ස් තමයි මේ තියෙන්නේ. එකිනෙකට සම්බන්ධ වෙච්ච කම්පොනන්ට්ස් වලට තමයි කනෙක්ටඩ් කම්පොනන්ට්ස් කියන්නේ. එතන එහෙම කම්පොනන්ට්ස් මේකේ තියෙනවා 3ක්. එතන ඒකට තමයි කනෙක්ටඩ් කම්පොනන්ට්ස් කියන එකේ තේරුම. එතකොට distance and diameter of the graph කියන එක කියලා අපි කතා කරනවා. distance කියන්නේ ඇවිල්ලා the number of edges in the shortest path between v and u. ඒ කියන්නේ යම්කිසි vertex දෙකක් ගත්තාම යම්කිසි edges දෙකක් ගත්තාම ඒ දෙක අතර තියෙන shortest path එකට අපි කියනවා distance එක කියලා තැන දෙකක. ඒතර diameter එක කියන්නේ graph එක පුරාවට මේ හොයන shortest path වල graph එක පුරාවට අපි edges දෙකක් අතර කියන්නේ graph එක පුරාවට අපිට edges අතර කෙටිතම දුර හෙයිය හැකිනේ. graph එක පුරාවට edges අතර තියෙන කෙටිතම දුරවල් හෙයිය හැකි. මේ edge එකෙන් මේ edge එකට යද්දි කීයද මේකෙන් මේකට යද්දි කීයද එහෙම කියලා හෙයිය හැකි. ඒතර එහෙම හොයපු එකක ෂෝට් මේ තියෙන මැක්සිමම් එක එහෙම කියන්නේ ෂෝටස් පාත් වල තිබ්බ මැක්සිමම් එකට අපි කියනවා ඩයමීටර් එක කියලා graph එකේ. එතකොට අපි දන්නවා ඊළඟට අපිට මෙතන කියලා තියෙනවා two connected components තියෙනවා නම් ඒ අතර තියෙන distance එක අපි කතා කරනවා infinity කියලා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට මේ තියෙන connected components දෙකක්. ඉතින් මේ components දෙක අතර distance එක infinity. දැන් මේ තියෙන්නේ connected components දෙක නම් මේ දෙක එකිනෙකට සම්බන්ධ නැහැ. එහෙනම් distance එක infinity කියලා අපිට ගන්න පුළුවන්. එතකොට මේ කියන එක මේ කියන distance වලට මෙන්න මේ කියන properties තියෙනවා. distance එක negative වෙන්න බෑ. ඒ වගේම v ඉඳලා u ට තියෙන distance එක u ඉඳලා v ට තියෙන distance එකට සමානයි. ඒ වගේම අපිට triangle inequality එකක් ගත්ත හැකි v ඉඳලා w ට තියෙන distance එක සමාන වෙනවා u ඉඳලා w ට තියෙන distance එක සමාන වෙනවා u ඉඳලා v ට තියෙන distance එක දාන v ඉඳලා w ට තියෙන distance එක. එතන මේ කියන properties ඔන්න ඔය distance කියන එක පිළිපදිනවා. එතන මෙතන කියලා තියෙනවා මම කලින් කිව්ව කතාව දෙන්න තමයි diameter of g is the maximum distance between any two vertices in the graph. ඒ කියන්නේ අපි ගන්න පුළුවන් shortest path වල maximum එක graph එක පුරාවට හොයන shortest path වල maximum එකට අපි කියනවා diameter එක කියලා. එතන මේ තියෙන්නේ අර මං කිව්ව කතන්දරේ අපිට ගන්න පුළුවන් distance වල maximum එකට තමයි අපි diameter එක කියලා කියන්නේ. එතකොට අපි මේ graph එකේ diameter එක ගත්තොත් එහෙම අපිට ගන්න පුළුවන් ඇත්තටම මේ graph එක මෙතන ඉඳලා මේ වගේ තැනකට යන්න අපිට එන්න පුළුවන් තුනක් තියෙන පාත් එක විතරයි. ඒක තමයි මේක අපිට බලා ගන්න පුළුවන්
මැක්සිමම්ම ඩිස්ටන්ස් එකක් තියෙන පාත් එක. එතකොට මේක ඩයමීටර් එක 3ක් බවට පත් වෙනවා.